සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා Hasit Techwork YouTube channel එකට. ඉතින් අද එකතු වෙලා ඉන්නේ අලුතෙන් ගේන වීඩියෝ එකත් එක්ක. අද මම කියලා දෙන්න යන්නේ ඔයාගේ mouse cursor එක එහෙම නැත්නම් mouse pointer එක වෙනස් කරන්නේ කොහොමද කියලා. එහෙනම් අපි යම් වීඩියෝ එකට. මට කියලා දෙන්න ආවේ mouse pointer එකට ලස්සන cursor එකක් දාගන්න විදිහ කියලා දෙන්න. මේ වගේ ලස්සන mouse pointer එකට ලස්සන cursor එකක් දාගන්න විදිහ තමයි අද මම ඔයගොල්ලන්ට කියලා දෙන්න ආවේ. ඉතින් ඔයගොල්ලෝ මුලින්ම ඉන්ටර්නෙට් යන app එක open කරගන්න ඕන. මේ විදිහට. ඊට පස්සේ ඕගොල්ලෝ මේ සර්ච් බාර් එකේ ගහගන්න ඕන mouse pointer library කියලා. ඊට පස්සේ ටිකක් වෙලා යනවා මේක එන්න. ඕගොල්ලෝ උඩින්ම එන ලින්ක් එක ක්ලික් කරන්න ඕන මේ වෙබ්සයිට් එක. ඊට පස්සේ ගියාට පස්සේ මේකේ ගොඩක් ටිකක් තියෙනවා මෙතන මේ ලයිබ්‍රරි ඔයගලන්ට කැමති එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මං දාන් ඉන්නේ නම් මෙන්න මේක මට ලස්සන හින්දා මම මේක දාගත්තා. ඔයගලන්ට කියන්න තමයි මේක ගැන මං ආවේ. ඉතින් ඔයගොල්ලෝ මේකෙන් එකක් කැමති නම් ඔයගලන්ට ඩවුන්ලෝඩ් කරලා දාගන්න පුළුවන්. දැන් අපි බලමු මේකෙන් එකක් ඩවුන්ලෝඩ් කරගෙන දාගන්න කොහොමද කියලා. මෙන්න මේක ඩවුන්ලෝඩ් කරගෙන දාගන්නම්කෝ. ඉතින් ඔයගොල්ලෝ ඒක අවශ්‍ය එක ක්ලික් කරාට පස්සේ ඔයගලන්ට මෙතනින් එනවා ඩවුන්ලෝඩ් කියලා එකක්. මම මේක ඩවුන්ලෝඩ් කරගෙන තියෙන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් කොහොමද දැන් අපි ඒක mouse pointer එකට දාගන්නේ කියලා. ඉතින් ඔයගොල්ලෝ මේක මෙහෙමම තියලා මිනිමයිස් කරලා ඔයගොල්ලන්ගේ ඩවුන්ලෝඩ් වලට යන්න. ඩවුන්ලෝඩ් වලට ගියාට පස්සේ ඔයගොල්ලෝ දැන් ඩවුන්ලෝඩ් කරපු මේ cursor එක තියෙනවානේ ඒක extract කරගන්න. extract කරනකොට desktop එකට extract කරගන්න ෆයිල් එක. එතකොට ලේසි හොයාගන්න. ඊට පස්සේ ආවා ඒක. ඊට පස්සේ දැන් බලමු අපි කොහොමද mouse pointer එකට දාගන්නේ කියලා. ඉතින් ඕගොල්ලෝ mouse right click කරලා පල්ලෙහාටම ගිහින් මෙන්න මේක monitor එකක් වගේ එකක් තියෙන එක click කරන්න. ඊට පස්සේ ඔයගලන්ට මෙන්න මේ වගේ එකක් එයි. මේකෙන් තමයි අපි wallpaper එහෙම දාගන්නේ. ඊට පස්සේ අපි change mouse pointer කියන එක ක්ලික් කරන්න ඕන. වම් පැත්ත උඩම තියෙන තුනෙන් යටම එක. අර පොඩි එරර් එකක් එනවා. ඊට පස්සේ මෙන්න මේ වගේ එකක් එනවා. ඉතින් ඕගොල්ලෝ මේකෙන් pointer කියන එකට යන්න ඕන. pointer කියන එකට ගියාට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ දැන් මේකට ආවට පස්සේ මෙන්න මේ වගේ තමයි පෙන්වන්නේ. ඊට පස්සේ ඕගොල්ලෝ මෙන්න මෙතනින් normal select තියෙද්දිම ඕගොල්ලෝ මේ browse කියන එකට යන්න. ඊට පස්සේ ගියාට පස්සේ ඔයගොල්ලෝ desktop එක ක්ලික් කරන්න. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේන්නේ මේකේ අපි ඩවුන්ලෝඩ් කරපු ලයිබ්‍රරි ටික තියෙනවා. ඉතින් ඔයගොල්ලෝ මේ විදියට බලන්න normal තියෙන්නේ කියන්නේ මෙතන normal select කියලා තියෙන එක මෙතනත් බලන්න normal තියෙන්නේ කොහෙද කියලා. ඊට පස්සේ ඔයගොල්ලෝ normal කියන තැන හොයාගත්තට පස්සේ මේක එතන ක්ලික් කරලා දැන් මේකේ තියෙනවා කියමුකෝ මේක මූනේ ඒක වෙන්න බැරි හින්දා normal කියන එකට ගිහින් මෙතන open කරා. එතකොට දැක්කද මෙතනට ඒ විදිහට අපිට මේකේ දාන් තමයි යන්න තියෙන්නේ. ඉතින් ඕගොල්ලෝ මේක ඒ විදිහට කරගන්න.
මම ටක් ගාලා දාන් යන්න. දැන් help center එකට help කියන එක open කරන්න. ඒ විදිහට තමයි යන්නේ. මේක මොකද්ද? working in background. මේ තියෙන්නේ. ඊට පස්සේ ඒක දැන්. ඊට පස්සේ busy කියන එකටත් ඒ තෝරලා ඉතින් යාළුවනේ මම මේ ටික මේ කොටස ටිකක් ඉක්මනින් රෙකෝඩ් කරනවා මොකද දන්නවද මේ වෙලාව පාරක් වෙන හින්දා ඔයගොල්ලෝ මේ විදියටම පෙන්වන විදියටම කරලා මවුස් පොයින්ටර් එක ලස්සනට තියාගන්න. Artlist.io Music licensing reimagined. ඊපස්සේ ඔක්කොම හරිනම් මෙතනින් save as දීලා ඔයගොල්ලෝ කැමති නම් දීලා save as දෙන්න. නැත්තම් ඔයගොල්ලෝ wallpaper එකක් දාද්දි මේක යනවා. يعني mouse අපි දාපු download කරපු library එක යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ ඔක්කොම save as කරලා ගත්තා නම් apply කරලා okay කරන්න දෙන්න. මම දැන් apply කරන්නේ නැහැ මට මේක ඕනේ නැති හින්දා ඔයගොල්ලන්ට කැමති මේ library එකක් අරන් මේ විදිහට ලස්සනට mouse pointer එක තියාගන්න පුළුවන්. ඉතින් මම හිතනවා ගෙනව වීඩියෝ එක හොඳයි කියලා. වීඩියෝ එක හොඳ නම් like එකක් දාන්න. subscribe කරලා තියාගන්න වීඩියෝ එකක් ළඟටම දෙන්න. bell icon එකත් all press කරලා තියාගන්න. මේ වීඩියෝ එක ගැන හිතනවා පහළෙන් කමෙන්ට් කරගෙන යන්න. මේ වීඩියෝ එක තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න.